ආයිබෝන් කොහොමද කට්ටිය? බස් අය පොඩි වැඩක් කියලා දෙන්නම් ඔයාලට. මේ බලන්න මේ කැරවන් මල්ලේ 27 නේ ඔක. TD27 කැරවන් එකක් අපිට ආවා. මේකේ මොනවද ආවේ? ක්ලච් එක පෑගුවාට පස්සේ ගියර් එක ගලවන්න දාන්න බෑ. ඉතින් අපි බැලුවා උඩ පම්ප් එක පොඩ්ඩක් බැලුවා. ඉතින් එහාට බලද්දී මෙන්න මේ ප්‍රෙෂර් ක්ලච් ප්ලේට් එකේ ඩිස්ක් එක කැඩලා තියෙනවා, ඇද වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ ගියර් ගැලවෙන්නේ නැති සද්ද ක්ලච් එක පෑගුවාම සද්ද තියෙනවා නම් සහ ගියර් එක ගලව ගන්න බැරි ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් බලන්න ක්ලච් ප්ලේට් එක පොඩ්ඩක් සම්බන්ධව බලා ගන්න. මේක රිලීස් ස්පෙයාරින් එක සාමාන්‍යයෙන් ගෙවිලා තියෙන එකට අපි අලුත් එකක් දානවා. මේ තියෙන NSK ජපන් එකක් දාන්නේ අපි. NTN ජපන් එකක් දාන්නේ මේ. ඉතින් ජපන් එකම හොයලා දාගන්න. ක්ලච් ප්ලේට් එකකුත් ගෙනාවා අලුත් එකක්. මේකේ ඩිස්ක් එක ඇද වෙලා සහ කඩලා ගිහිල්ලා තියෙන මේ ක්ලච් ප්ලේට් එක නම් ගෙවිලා නැහැ. නමුත් මේක දැන් අපිට හදනවට වඩා රිස්ක් එකකට හින්දා අපි අලුත් එකක් දානවා. ඔයාලගේ වෑන් තියෙන අය බලන්න, වෑන් දුවන අය මේ ලයි වීල් එක මේ මට්ටමින් තියෙනවා නම් ඇත්තටම හොඳයි. මේ හොඳට පාවිච්චි කරලා තියෙනවා. මේ තියෙන අලුතෙන් දාන ඩිස්ක් එක එක්සයිඩ් එකක් දාන්න. මේකත් ජපන් බ්‍රෑන්ඩ් එකක්. සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ යන එකක් අවුලන්නේ නැහැ මේ බ්‍රෑන්ඩ් එක. මේ ප්‍රෙෂර් ප්ලේට් එකත් හොඳටම තියෙනවා. ඒ කියන්නේ හොඳට වාහනේ පාවිච්චි කරලා තියෙනවා. ක්ලච් එකේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ ප්‍රෙෂර් ප්ලේට් එකත් තව සෑහෙන කාලයක් දුවන්න පුළුවන්. ෆින්ගර්ස් ටිකත් බලන්න මෙතනින් මෙහෙම චුට්ටක් මාක් කරලා තිබ්බට අවුලක් නැහැ. ගොඩාක් මෙන්න මේවා පොයින්ට් ගොඩාක් ගෙවිලා තිබ්බොත් තමයි සාමාන්‍යයෙන් දාන්න ඕනේ. එක්ක මේ ඩිස්ක් එක හැරිලා තිබ්බොත් දැන් එහෙම ප්‍රශ්න මේකේ නැහැ. මේ එහෙනම් බාස්සාගේ channel එක like කරන්න, subscribe කරන්න, share කරන්න. කට්ටියට ජය වේවා. වීඩියෝස් ටිකක් දෙන්න ඉස්සරහට. මේ මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් බලන්න නම් ජය වේවා.